දැන් බලාගන්න මේ පුද්ගලයාට මොකක්ද වෙන්නේ කියලා. මේ දිනෙන් දින මෙයාගේ දණ්ඩන කාල සීමාවට ඒ කියන්නේ උන් ගහ වෙත එන දිනේ දක්වා ළඟා වෙනවා. අන්නේ ළඟා වෙනවත් එක්කම අපි මෙයාව දැනුවත් කරනවා දින 7කට කලින් අපි මෙයාව දැනුවත් කරනවා ඔබ අහවල් දවසේ එල්ලා මාරනවා. දවස් 7කට කලින් තමයි මෙයාව අපි දැනුවත් කරන්නේ. අන්නේ දැනුවත් කිරීමත් සමගම වැලිකට නම් මේන්නුම් ගහක් නිර්මාණය කළ දින මේ බන්ධනාගාර සංකීර්ණේ වැලිකඩ බන්ධනාගාර චැපල් කියන අංශයේ C3 කියන කොටසේ අවසන් අදියරේ. එතෙන් පටන් 7 වෙනි කාමරේට මෙහාට 7 වෙනි කාමරේට දාලා මෙයාව වහනවා. වහලා තියනවා. අන්න එහෙම තමයි අපි යාගේ හිතාගන්නේ. මොකද අපිට කෙනෙකුට මූණට කියන්න පුළුවන් ඔබ හිත මරනවා නැස්සියම මැරෙන්නේ කියලා. කියන්න පුළුවන්ද කෙනෙකුට? ඈ යාගේ කොපපෝමාරක් කරේ මෙයා අසනීප වෙන්න පුළුවන් බරපතල දේශයක් නැත්තම් මැරෙන්න පුළුවන්. අන්න ඒක වළක්වා ගන්න. මොකද ගරු අධිකරණයක් එවකට ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ. අන්න ඒක වළක්වාගෙන එයාට දෙනවා දින 7ක කාල සීමාව. අන්න දෙයියනේ දින 7ක වරම් තියාගෙන ජීවත් වෙන්න වරම් තියාගෙන මෙයා යනවා 7 වෙනි කාමරේට. 7 වෙනි කාමරේට දීලා දවස් ඉදිරියට ගෙනවා. ගන්න එළියට ඊළඟ දවසේ ආරෝග්‍ය දොරේ එළියට ගන්නවා. 6 වෙනි කාමරේට දානවා වහනවා. ඊළඟ දවසේ එනවා එළියට ගන්නවා 5 වෙනි කාමරේට දානවා වහනවා. ඒක බලා ගන්න පුළුවන් තව සුළු මොහොතකින් මේ ක්‍රියාවලිය කොහොමද කියන එක. ඇත්තටම එහෙමනම් මෙයාව එහෙම දාලා වහලා ඉදිරියට ගෙනවා. 6යි 5යි 4යි 3යි 2යි 1යි නොදෙනිමත් වෙනවා මේ අවසාන කුටියට මෙයා. මෙන්න මේ අවසාන කුටියේ ඉන්න මේ සිරකරුවාගේ අපේ විශේෂ ක්‍රියාකාරකම් කීපයකට අපි මෙයා බාධා වෙනවා. පළවෙනි ක්‍රියාකරම තමයි මෙයාගේ බර මෙනගෙන. බර ඉතාම වැදගත්. අන්නේ බරට හරියන්න වැලි අරගෙන වැලි කොටයක් මාගෙන එක තමයි අපේ පළවෙනි කාර්යය. මෙයාගේ බර සමාන වැලි කොටයක් සාදාගෙන. අන්නේ මෙයාගේ බර 50ක් නම් ඒ 50ට හරියන්න වැලි අරගන්නවා වැලි කොටයක් හදාගන්න. ඊට පස්සේ මෙයාගේ උස වෙන ගන්නවා. බරහා උස මෙන්න මේ බරහා උසට ලැබෙන අපිට දත් සටහන. අන්නේ සටහනට අනුව තමයි පසුදින මෙයාව එල්ලන අපේ උස් පහත් කරන්නේ. ඒ කියන්නේ බර වැඩි පුද්ගලෙක් වැඩි ඉන්නෝනේ මේ මට්ටමේ ඉඳන් කෙටි දුරක් බර අඩු පුද්ගලෙක් නම් ඊටතර වැඩි දුරක්. ඒක විග්‍රහ කරලා රාත්කල් 200ක් නම් මේ බර පුද්ගලයා මේ මට්ටමේ ඉඳගෙන අඩි 5ක් වැඩි යුතුයි. මම මේ දැන් කතා කරන්නේ කොයි දවස ගැනද? අන්තිම දවස ගැන. මෙන්න මේ අවසාන දවසේ අවසන් මේ කාලෝරක් කිපේදී අපි අපේ දෙපාර්තමේන්තුවේ මෙයාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරලා දෙන්න සූදානම්. ඕනම කෙනෙක්ගේ අවසාන කැමැත්තක් කියන එක තියෙනවා. ඒකත් ඒ පුද්ගලයාට අයිති. එහෙනම් අවසාන කැමැත්ත අපි ඉෂ්ට කරලා දෙන්න දැන් සූදානම්. මේ අවසාන දවසේ ඉන්නවනම් සර් මට රසවත් ආහාර වල ගෙනත් දෙන්න මට හෙටින් පස්සේ ගන්නම් වෙන්නේ නැහැ ඉඳලා. එයා කියනවා නම් අපි ඒක ගෙනත් දෙන්න සූදානම්. මෙයා ඉන්නවනම් එයා බන්ධනාගාර ගතේ වෙන පෙර හොදට බීම පුද්ගලෙක්. ඉන්නවා සර් මට බොන්න බෝතලයක් ගෙනත් දෙන්න වතුර. එහෙනම් මොනවද ඉල්ලන්නේ? ආරක්කු දෙනවද බන්ධනාගාරේ තහනම් දෙනවද? දෙනවා. මම මොන්නක් ඉල්ලලා ඉච්චර පස්සේ වෙන්නේ. දෙනානේ. ඒවට යොමු වෙන්න එපා විශේෂයෙන් දරුවන්ට මම කියන්නේ. එහෙමනම් මෙයා ඉඳලා මත්පැන් දුන්න. දෙනවද? බෑ තහනම්. නමුත් මෙයාගේ ඒක නම් ඉල්ලන්නේ අපි දෙනවා අපේ වෛද්‍යවරයා අනුමත කරන අවුන්ස් ප්‍රමාණය පමණක්. මෙන්න මේ අවුන්සය මොහුවට ලබා දෙනු නැත්නම් මේ අවුන්ස් දෙක මොහුවට ලබා දෙනු එපමණයි. අවුන්සය කියන්නේ කොහොමද? අන්න එච්චරයි. එහෙමනම් මෙයාට දෙන හැබැයි වෛද්‍යවරයා කිසි විටක මෙයා පරීක්ෂා කරලා බලලා කිව්වොත් මෙයා හෙට එල්ලුම් ගහට නියම උස්සර කරුවේ. ඒ නිසා මත්පැන් දීම සුදුසු නැහැ කියලා අපේ වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කරොත් ඒ දේ විතරක් මෙයාට ලබා දෙන්නේ නැහැ. නැත්නම් ඒකත් මෙයාට ලබා දෙනවා. හරි. දැන් මෙයා කෑව බිව්වා. තවත් ඉල්ලීම් කරනාවක් ඉල්ලනවා. මම මේ දැන් කතා කරන්නේ කොයි දවස ගැනද? හා? අන්තිම දවස ගැන. අවසාන දවසේ අවසන් මේ කාල හෝරා කීපෙදී මෙයාට මෙයාගේ කාව දකින්න කාව බලන්න දැන් මෙයාට උමනා වෙයි. කාව දක්කේද පුතේ? හා? ඇහුන්නේ අම්මයි හා? එන්නේ අයියෙන් කියන්නකො පුතේ. අම්මවයි වෙන කවුරුත් නෙමෙයි. එදා සෑම සිර කවුරුත් නිලලා තිබ්බේ එයාගේ බිරිඳ දරුවෝ නෙමෙයි. අම්මා ගෙනත් දෙන්න බලන්න. අන්න ඒක අපි කියන්නේ අම්මා තාත්තා කියන දෙයන්නේ කියලා. ඒ වගේම ගුරුවරු කියන දේ අර හොඳට හැදෙන්නේ. මෙයාට මතක් වෙනවා කොච්චර ගැව්වත් අම්මව. මෙයා ඉන්නේ අම්මව. මෙයාට පෙන්වන්නේ ළඟම ලේ ඥාතින් විතරයි. අම්මා තාත්තා දුව දරුවා හා බිරිඳ සහෝදර සහෝදරිය. වෙන කවුරුත් මෙයාට පෙන්වන්නේ නැහැ.
හැබැයි ඒ වෙන්නත් අපිට අවසරයක් තියෙන්නේ මෙයා කැමතුනොත් විතරයි. මෙයා අකමැති වුණොත් මට මගේ අම්මා තියා මට කාව බලන්න ඕනේ නෑ සර් මම හිතේ ඉන්න උඩට යනවා කියලා මෙයා කිව්වොත් අම්මා ඉරගේ ළඟට අඬාගෙන ආවත් අපිට වෙන්න අවශ්‍ය නැහැ. මොකද මෙයාගේ සෝකේ මැත්ත තියෙනවා. මෙයාගේ හිත හදාගෙන ඉවර නම් මෙයාගේ යාති බලන්න ඕනේ නැහැ කියලා මෙයා කියනවා නම් අපිට වෙන්නද අවශ්‍ය නැහැ. මෙයාගේ සෝකේ මැත්ත තමයි මේ දේවල් වෙන්නේ. දැන් මෙයා අම්මා තාත්තත් බැලුවා. කෑව බිව්වා. අවශ්‍ය වෙනකොට තවත් ඉල්ලීම් ගණනාවක් ඉල්ලනවා දැන් මේ පුද්ගලයා. නිදහස් කරන්න සර් මාව. ඉල්ලයිද? ඉල්ලයිද? අවසන් කෙනෙක්ට ඉල්ලයි දෙනවද? නෑ. එවකට ලංකාවේ ක්‍රියාත්මක කරේ කරු අධිකරණ තීන්දුවක්. ඒකට පිටුපාන්න අපිට බෑ. ඒවන ඒ නියෝගයට පටහැනි දේවල් අපි මෙයන්ට ලබා දෙන්නේ. මේ නියෝගයට අයිති දේවල් විතරයි අපි මෙයන්ට ලබා දෙන්නේ. එහෙනම් මේ දවසේ ඉතාම වේගෙන් යනවා. හවස වෙනකොට තවත් ඉතාම අනුශීලීව මේ පුද්ගලයා ඉන්නවා. මොකද අපිට යම්කිසි කරදරයක් ප්‍රශ්නයක් මොකක්කෝ සිත්ැවුලක් මේ අපේ සිතට ඇතුල් වුණොත් අපි ඒකට කොහාට සාහනය බලාපොරොත්තු යන්නේ? පන්සල්. ආයෙත් කියනකො පන්සල් පල්ලි මතක් වෙන්නේ ඔය දේ වෙලාවට විතරයි කියන්නේ අපේ ජාතියේ. ඔරු කියන්න ඕනේ ඒක තමයි ඇත්ත. මොකද මේ අපි නෙමෙයි කියන්නේ ළමයි. එයාට මතක් වෙන මෙයාගේ ආගම. මෙයා මොලයාම ආගමේද අන්නේ ආගමික පූජකවරයෙක් බන්ධනාගාරේ තුලට ගෙන්නලා මෙයා ඒ ඉල්ලනවා පිළිවෙස්සියල්ල කරන්න ඉඳ සලස්සන දෙනවා. මෙන්න මේ දවස ඉතාම වේගෙන් වීගෙන ගියා. අමාරු වුණා. දැන් මේ මොන දවසද උදා වෙන්නේ? හා? අන්තිම ඒ දවසට දැන් උදා වුණා. මෙන්න මේ පුද්ගලයන්ව ඒවකට එල්ලා මැරුවේ එදින උදෑසන 8:05ට. පෙරවරු 8:05ට මේ පුද්ගලයන් එල්ලා මැරෙන්නේ. අන්නේ 8:05ට පැයකට පමණ පෙර අපි මෙතන තවත් ක්‍රියාවලියක් සිදු කරලා බලන්න ඕනේ. මොකද අපි පෙර දින හදාගත්ත මෙයාගේ බරට සමාන වැලිකොට්ටයක්. අන්නේ වැලිකොට්ටේ මේවත් කරනවා ලිකොන්ඩු දාලා මේ ඉවරය මේ අතර ක්‍රියාත්මක කරලා බලනවා. ඇයි අපි එහෙම බලන්න ඕනේ? වැඩ කරනවාද කියලා බලන්න ඕනේ ඇයි? එකපාරින් මරක් කියලා මරන්න ඕනේ. ආපහු දෙපාරක් කෙල්ලන්න බෑ නීතියක් නෑ. අධිකරණ නියෝගය තියෙන්නේ එකවර එල්ලා මරන මෙන්න මේ නියෝගය තමයි ඒකට ලංකාවේ ක්‍රියාත්මක කරේ. අන්න ඒ නිසා බලන්න ඕනේ තව සුළු මොහොතකින් එල්ලන පුද්ගලයා අන්නේ වාරයෙන් එකපාරින් එල්ලලා මරන්න. එහෙමනම් අපි ඒක දැනගන්න ඕනේ මෙයාගේ බරට සමාන වැඩි කොට එල්ලලා මේ අඩි ගන්න පහතට යනවද? මේ කඹේ හොගයිද? මේ liver එක වැඩ කරනවද? මේ පියන් දෙක නිස්සියාකාරයෙන් ඉවර වෙනවද? මේ වැඩ කරලා මේ පද්ධතිය මේ liver එක ක්‍රියාත්මක කරලා පස්සේ මේ පද්ධතිය නිස්සියාකාරයෙන් ක්‍රියාත්මක කළා. තව සුළු මොහොතකින් මේ වෙන පුද්ගලයා අනිවාර්යෙන් ජීවිතක්ෂණපත් කරන බව අපි තහවුරු කරගත යුතුයි. ඒකයි මේ රාජකාරිය. හරි අපි ඒක දැනගත්තා. තව සුළු මොහොතකින් අනිවාර්යෙන් මේ පුද්ගලයා ජීවිතක්ෂණපත් වෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. හරි. දැන් අපේ කඩේ සම්පූර්ණයි. මේ කාර්යය හමාරයි. මෙන්න මේකට යම්කිසි කාල සීමාවක් අපිට මිලක් වුණා. තවත් සුළු කාල සීමාවක් තියෙනවා අපිට ඉදිරි වෙලා. මෙන්න මේ කාල සීමාව තමයි ඒවකට බන්ධනාගාරයේ තිබෙන අමාරුම රාජකාරිය. මොකද මේ පුද්ගලයා මේ මතට ගෙනෙන්නේ. මේක තමයි අමාරුම රාජකාරිය. ඊට පස්සේ අපි මෙන්න මේ අවස්ථාවේදී අපි යාට දෙනවා මෙන්න මේ විශේෂ දෙයක්. තව විනාඩි කිහිපයකදී මේ අතුම දෙනවා. මේ විශේෂ දෙන්නවා. මේ අතුම නිර්මාණය කරන්නේ එදා වැලිකඩ නම් වැලිකඩ හිරගෙදර. බෝගම්බර නම් බෝගම්බර හිරගෙදර. ඒ කියන්නේ මේ රෙදි ප්‍රාදේශීය වෘන්ද කුලේ නෑ මම ඉස්සර මතක් කරා. මේ රෙදි වලට අවශ්‍ය කරන අමු කමු නූල් ටික අපි පිටතින් ප්‍රාදේශීය වෘන්ද කුලෙන් අදටත් රෙදි ගන්නවා. අදටත් මේ රෙදි කියන්නේ යන්නේ ඒ ආකාරයට. ඒ කියන්නේ 10න් එක 20න් 10න් දෙක 10න් එකයි 20න් දෙකයි කියන අමු කමු නූල් ටික ප්‍රාදේශීය වෘන්ද කුලෙන් මිලදීගෙන අපේ විවිධාංශයට දීලා ඒ සිර කරුවන් ලව්වා මේ රෙදි ටික වියලා ඒ රෙදි ටික යවුම් වංශයට දීලා මේ ඒ සිර කරුවන් ලව්වා මේ ඇඳුම මහලා මේ සහෝදර සිර කරුවන් විසින් මෙයාට එදා ලබා දුන්නා. අන්න එහෙම තමයි එදා ඒ අංශ දෙකට අපි මතක් කරේ. ඒ අංශ දෙකට කිව්වා දැන් ඇවිල්ලා ඉන්නේ සුළු දඬුවම් වලට තව දුරටත් වැරදි කරලා ආවොත් එල්ලුම් ගහගෙන ආවොත් ඇඳුම මහන්නේ මේ ස්ථානයේ කියන එක තමයි එදා ඒ මතක් කරේ. එතනදි කිව්වා තව දුරටත් වැරදි කරන්න එපා කියලා. තවත් එක් දෙයක් එදා සිද්ධ වුණා. මොකද්ද? පෙර දින මෙයාගේ බරමෙන්න උසමෙන්න. ඇයි ඒ? එයා ජීවත් සිටීම එයාගේ විනී පෙට්ටිය හදන්න. අදාළ වඩු අංශයේ එයාගේ විනී පෙට්ටිය හැදුවා. ඒ මෙයා
අඩි 5 අඟල් 4 නම් අඩි 5 අඟල් 4 තමයි මේ විදිහේ පෙට්ටිය හදන්නේ නිකන් ලෑලි පෙට්ටිය අඟලක්වත් වැඩි කරන්නේ නැහැ. එහෙමනම් ඒ ලෑලි පෙට්ටියත් හදලා දෙන්නේ දැන්. අපි ජීවත් සිටේදී අපේ විලි පෙට්ටිය අපේ ඇතුළත් පහලා තිබුණොත් අපිට මොන කලයි උදා වේද. නමුත් එදා ඒ දේ සිද්ධ කරා. මේ ඇඳුවත් පහල කරයි විලි පෙට්ටිය හදලා ඉවරයි. දැන් මේ ඇඳුම දෙනවා. බලන්න තව සුළු මොහොතකින් මේ ඇඳුම දෙන ආකාරය කොහොමද කියලා. මේ ඇඳුම දෙනවා. මෙන්න ජන්තු දැන් මොකේ ඇඳුම? දැන් මේකත් ඇඳගෙන වරෙන් එල්ලුම් ගහට කියලා දෙනවා ඇඳුම. ඇඳගෙන එයි නේද? සර් මගේ ඇඳුම දෙන්න මං ඇඳගෙන එන්නම් කියයි නේද? අඳීද? අර ඇඳුම අඳීද? නෑ ඇයි ඒ මරණයට? බයයි නම් වැරදි කරන්න එපා. අපේ සමාජයේ කියන්නේ මේකයි. මේ වැඩසටහන හරහා අපි කියන්නේ ඒකයි. බය නම් වැරදි කරන්න එපා. මේිට නෙමෙයි මේ වන්දනාගාරය ඉතාමත්යි අමීරි. ඒකයි අපි කියන්නේ වැරදි කරන්න එපා කියලා. මෙයා අඳින්නේ නැහැ. අඳින්නේ නැත්තම් බලෙන් හරි අඳවනවා වෙන කරන්න දෙයක් නැහැ. බලෙන් හරි අඳවනවා. එහෙමනම් බලෙන් හරි අඳුවත් ජන්තු දැන් වරෙන් උඩට කිව්වොත් එයිද? සර් මං එන්නම් පොඩ්ඩක් ඉන්න කියයි නේ. එයිද? නෑ එන්නේ නෑ. ඇයි අපි අපේ ජීවිතේට අපි අපේ ජීවිතේට ආදරේ වගේම තමයි මෙයා සිර කවුරුත් කරන මෙයා මිනිස්සෙක් මෙයාගේ ජීවිතේට ආදරේද ඉන්නේ. මෙයා බලන්නේ තව දවස් දෙකක් සුමානේ මාසයක් අවුරුද්දක් ජීවත් වෙන නමුත් අපිට ඒකට ඉඩ තියලා නෑ. ඒ නිශ්චිත කාල සීමාවෙදී අපි මෙය අවසන් කළ යුතුයි. මෙයා ඇඳගත්තට පස්සේ ඉතාමත් කලබලකාරී දැසෙනවා. මෙයාව පාලනය කරගන්න බැරි තත්ත්වයක් මෙයා උදා කරනවා. මේ ගෙදරේ කඩාගෙන යන්න පුළුවන් නම් ඒකත් ඔය ඉච්ඡර කරදර වෙනවා. ඇයි? මාර්ගවිය කාඩද නැත්තේ? අපරාධ කරනකොට මෙයා මේව හිතුවේ නෑ. මෙයාට ඒ වගේ දඬුවමක් සිදු වෙයි කියලා. මෙයාව එහෙනම් පාලනය කරගත යුතුයි මේ ස්ථානයට ගෙනීම සඳහා. එහෙනම් එයාව පාලනය කරගන්න අපි එයාගේ ඉනට දානවා මෙන්න මේ බඳපටිය. දාන විතරක් මදි. මේ ඉනට දාලා ඉවරලා මේ මාංශු දෙක අත් දෙකට දාලා ඉවරලා අත් දෙකත් ලොක් කරනවා මේ ලොක් එකේ. අන්න අර ආකාරයෙන් මේ සියලුම දෙනා දකින්නේ 1976 පෙර එල්ලු ගාඩන් නිවසේල කරුවන්ට පළතුරු බඳපටිය. මේ තුලත් එදා මිනිස් ජීවිත 500ක් විතර එදා බෙලි දීලා ඉන්නේ මේ තුල මේ වැල්වට පවු නැහැ. මොකද එදා කියලා තියෙන්නේ මේ කරලා දෙන්නේ ඒ අපේ සමාජයට අහිත කර පුද්ගලයන් වැරදි කර පුද්ගලයන් මේ දරපල ජොබ් එක නැති කරලා ඩාප් එක. එහෙමනම් මේ ආකාරයට තමයි ඒකලම පාලනය කරලා දෙන්නේ. තව දුරටත් පාලනය කරගත යුතුයි. ඇයි ඒ? අපේ නිලධාරීන් කියන මේව දාලා පාලනය කරලා පස්සට ගෙනින්න බෑ. අතර වරන් දානවා. ඇයි කකුල් දෙක නිදාස්? දානවා කකුල් දෙකට වලු කරපටිය දාලා කකුල් දෙකක් ලොක් කරනවා මේ ආකාරයෙදී. ඒ මේ වෙනලා තියෙන බඳපටිය හා වලු කරපටිය දෙකම දාලා එල්ලපු අවස්ථාව. අන්න එනම් මේ විලංගු යෙදුවත් එක්කම අපිට අපේ ග්‍රහණයට මෙයව හසු කරගන්න පුළුවන් වුණා. තව දුරටත් මේකෙන් බේරෙන්න පුළුවන් හැකියාවක් තියෙද මේ පුද්ගලයාට? නෑ බේරෙන්න බෑ. මේ යෙදුවත් එක්ක ශනිකෙන් මේ වේදිකාවට ගෙනිනවා. ඒ ගෙනවත් එක්කම අල්ගොස්වා ගෙනවත් එක්කම ඊසාවරේ දානවා ගෙනන තුන්තු දානවා රාජකාරී ස්ථානයේ මෙන්න මේ එළියවල යනවා. මෙන්න මේ ගේන අවස්ථාවේදී ඒ වකට මේ සිර කරුවන් අපේ තරුණ නිලධාරීන් කියලා තිබුණලු මගේ අම්මා කියපු දේ යවුවා සර් මගේ තාත්තා කියපු දේ යවුවා අද මට මේ දේ වෙන්නේ නෑ කියලා එල්ලුම් ගාට ගිය පුද්ගලයෝ එදා ලංකාවේ සිරකරුවෝ ඉඳලා තියෙනවා. ඒකයි අපි විශේෂයෙන් දරුවන්ට කියන්නේ අම්මා තාත්තා කියලා දෙහන්න. හොඳින් හැදෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ ගුරුතුරු කියන දේ අලමති කරගෙන මේ රටේ යහපත් පුරසෙන් මෙච්චරයි අපිට ඕනේ පුතේ. අපි ඒකයි මේ වැඩසටහන හරහා විශේෂයෙන් දරුවන්ට පැහැදිලි කරන්නේ. ඒවා අද අපිට ඔප්පු කරලා තියෙනවා. ඒ දුර පළාත්වල මේ විද්වාන් මුදිවරු ගුරු මෑණිවරු ගුරුපියවරු අපිට කතා කරලා කියලා අදට නම් මේ වගේ අද අපේ පාසල කියලා ඒ වැඩසටහන පවත්වපු පාසල. ඒ දරුවෝ අපිට කියලා තියෙනවා. අනේ සර් මම අද විතර රස්සාව හොඳ රස්සාවක් කරනවා සර්ලා. එදා මං සර්ලා කියපු දේ අපිට අන්න එච්චර අපිට ඕනේ. ඒ සතුට විතරයි අපිට තියෙන්නේ. නැත්නම් මේකෙන් අපිට ඇත්තයක් නැහැ. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන හරහා විශේෂයෙන් දරුවන්ට පැහැදිලි කරන්නේ මෙන්න මේ මට්ටමේ ඉඳගෙන. ඒවා පැහැදිලි කරන්නේ. එහෙනම් මෙයාට මේ දැන් සියලුම වෙනංගු යදලා තියෙන්නේ මෙතනට ගෙනාව හිස්තාවල දැම්ම කරලා තොම්බ වැටුණා අල්ගෝස් යනවා රාජික ස්ථානයේ.
හරියට මටයි පාට එදා මේ දණ්ඩනය ලංකාවේ සිදු කරා. හරියට මටයි පාට වෙනකොට අපේ මේ නිලධාරි මණ්ඩලය සැදී පැහැදිලි සිටියුතුයි බන්ධනාගාර ප්‍රධාන අධිකාරිතුමන් ප්‍රධාන අධිකාරිතුමන්ලා ඉල්ලුම් ගන්න නියම උසල කරුවේ ගරු අධිකරණයක් මගින් බන්ධනාගාර ගත කරද්දී අපේ නිලධාරි දෙදෙනෙක් විසින් බාර ගැනීමක් කරනවා. මෙන්න මේ නිලධාරි දෙදෙනාගෙන් එක්කෙනෙක් මේ අවස්ථාවට ගෙනන මොකද මේ නිලධාරිවරයා තමයි අපිට තහවුරු කරන්න ඕනේ. අහවල් ගරු අධිකරණයෙන් එල්ලුම් ගන්න නියමෝචන කරුවා තමයි අද මේ මැත්තේ සිටගෙන ඉන්නේ කියන එක තහවුරු කරගන්න තමයි මේ නිලධාරිවරයාගෙන් ගන්නේ බාරගත් නිලධාරියා. ඊට අමතරව ඉන්න ප්‍රධාන වෛද්‍යවරයා අලුපුරුසා. දැන් සියලු කටයුතු සූදානම් කරලා දී තව තප්පර කිහිපයක් හරියට මටයි පහට අපේ අධිකාරිතුමා විසින් විජයකින් දැනුම් දෙනවා. විජයකින් දැනුම් දෙන්න කතා කරන්නේ මේ අවස්ථාවේදී විජයෙන් දැනුම් දෙනවත් එක්කම අලුපුරුසින් කරන්නේ මේලිවරය මේ අතර අධිනික පමණයි. දැන් බලාගන්න මේ පුද්ගලයාට මොකක්ද වෙන්නේ කියලා. 1976 ජූනි 23 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේදී අවසන් රතාන එල්ලීමක් සිදු කළා. එදා එල්ලුවා තිස්ස මහරහතන් ප්‍රදේශයේ යෝධ කණ්ඩියේ චන්ද්‍රදාස ජයසිංහ නෝත් හොඳ පපුවා කියන පුද්ගලයා. එදා ඌ එල්ලුවේ මේ ආකාරයෙන්මයි අද මේ පුද්ගලයන්ලනේ එයාකට මොකද මේකේ ක්‍රියාකාරීත්වයක් වැලිකඩ හා භූගම්බර බන්ධනාගාරවල එල්ලුම් ගසන ක්‍රියාකාරීත්වයක් එක හා සමානයි. හරියට මටයි බයි ඒ නියෝගය දෙනවත් එක්ක තප්පරෙන් 4 වෙනි කාල සීමාවකදී මේ පුද්ගලයා මෙයාගේ බර අනුව අඩි 5ක් අඩියට අමාරත් අතර පහතකට ඉතාම වේගෙන් වැඩෙනවා. එක එල්ලේ කඩාන වැටෙනවා. මෙන්න මේ වැටෙන වේගයට තමයි මෙයාගේ කුකුල් ගණ්ඩත් සුසුනාවක් කල්ලා ගිහිල්ලා මේ පුද්ගලයා ජීවිතක්ෂරපත් වෙන්නේ. නමුත් අපි මේ ආකාරයෙන් මේ පුද්ගලයන් එල්ලලා තියෙනවා. ඇයි එදා ගරු අධිකරණයක් මගේ එදා තීන්දුව දුන්නේ දිවිසිඳරතේ ජීවිතය නැතනතුරු එල්ලා තබනු එල්ලා මරණු මෙන්න මේ නියෝගය තමයි එවකට ලංකාවේ ක්‍රියාත්මක කරේ.